වනේ ඔන්න උදේ විත් ට්‍රැවල් එකකින් අද සුපිරිම ස්ථානයකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කල්තොට නගරය සහ බලංගොඩ නගරයට අතර කල්තොට රක්ෂිතයට මායිම්ව පිහිටා තිබෙන අපූරු සුන්දර ස්ථානයක් සොයාගෙන තමයි අද උදේවි ට්‍රැවල් එකකින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම උදේවි ට්‍රැවල් එකෙන් ඔබලාට සුන්දර දෙයක් නැරඹීමට සහ පෙන්වීමට තමයි උදේවි ට්‍රැවල් හැම වෙලාවෙම සූදානමින් ඉන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නවා සුන්දර ස්ථානයේ දූවිලි ඇල්ල නැරඹීම සඳහා. ඉතින් අර ඈතින් සද්දයක් ඇහෙනවා හෝ ගාමින් මහා දල ජල ධාරාව බිමට පතිත වෙන හඬ. ඉතින් අපි පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ බොහෝ දුරක් ගෙවාගෙන. ඇවිදින් ඕන්න ඔයාලට සුන්දර ස්ථානයක් පෙන්වීම සඳහා අද උදේවි ට්‍රැවල් සූදානමේ. එහෙනම් අපි බලමු ගිහිල්ලා ඉවරලා කොහොමද දූවිලි ඇල්ල නැරඹීමට යන්න වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි යන්න තියෙන්නේ. ඔයාලා කල්තොට නගරයට පැමිණිලා එතන සිට කිලෝමීටර් 2ක විතර ප්‍රමාණයක් යනකොට දූවිලි ඇල්ලට යන ප්‍රවේශවන මාර්ගය දැක බලා ගැනීමට හැකි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වන පෙතක් මැදින් තමයි මේ දූවිලි ඇල්ලට යන්න තියෙන්නේ. ඉතින් අලින්ගේ වාස භවනයක්, කැලෑ සතුන්ගේ වාස භවනක් එනකොට හරි ප්‍රවේශමෙන් එන්න මේ වගේ දේවල්. අවසර පත්‍රයක් රැගෙන තමයි මේ අබේ භූමියට ඇතුල් වෙන්නට තියෙන්නේ. ඉතින් අවසර අරගෙන ඔයාලත් එන්න සුන්දර දේ දකින්න. ඉදිරියෙන් ඔබලාට පේනවා ඇති දූවිලි ඇල්ල යන මාර්ගය අලියෙකු විසින් මාර්ගය අහුරා තිබෙන ආකාරය. ඉතින් අපි බොහොම අසීරුවෙන් ඉතින් යන් හිමීට ඉස්සරහට. මෙතනින් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ. මේ කටුක මාර්ගයක් ඔබලා වෙනකොට හොඳ සේෆ්ටියක් ඇතුව එන්න මඟ පෙන්වන්නේ කොහමද? නැත්නම් අනුකූල කුෂ්ඨ වෙන්න පුළුවන්. බලන්න කොතනම සුන්දර අත්දැකීම් ජනක දක්නක් කියලා. ඉතින් කොහොම හැදකඩු හරිත විදිහට ජල ධාරාව අපේ මේ නිදි මත අතිශය වෙන ආකාරය බලන්න. යා ඉතින් මේ කම්පියුටර් කොහොමද සුන්දර මතුපා. ඉතින් මේ වගේ සුන්දර දෙයක් ඔබට සුන්දර ආකාරය Kucing tadi kita tino kita yang balap yang kita lakukan itu obalada
ඌවේ ඇල්ල තුල දකුණට තිබෙන සියලුම දේ මම බලාගෙන ගමන අපේ වෙනවා. කවුරුත් දෙයක් දෙන්නා අපි අපලා. ඕන්න සුන්දර රසුන ලොකුම දියවල් තමයි මෙතනින් වැටෙන්නේ. ඉතින් ඕන්න සුන්දර දියවල් මහා සැතපත් විදියට පොළොවට ගත් වෙනවා. ඉතින් හරිම අලංකාරාත්මක දෙයක්. සෝබා දහම විසින් අපූර්ව විදියට පීඩා තිබෙන අපේ ශ්‍රී ලංකා භූමිය තුළ මේ වගේ තැනකට ඔබලාට පැමිණියෝ මං කියන්නේ ඔබලා මේ වගේ තැනකට එන්න ඇවිත් මේ වගේ දේවල් බලන්න. මේ අපේ ඇප් තියෙන්නේ සුන්දර දේ දකින්න, සුන්දර දේ අරඹන්න, මේ සුන්දර තැන්වලට එන්න ඇවිදින් සුන්දර දේ හැමදාම නරඹන්න. ඔබේ ඔළුවට හෝ මනසට අදින් කාවැදී තිබෙන මානසික පීඩනය හෝ මානසික ආතතිය යම්තා දුරකට හෝ සැහැල්ලු බවක් ඔබට නැගේවි මේ වගේ සුන්දර තැනකට පැමිණියොත්. ඉතින් උදේ විත් ශ්‍රවල් ලෙසින් සුන්දර වීඩියෝ එකක් අද ඔබලාට රැගෙන ආවා. වතුරපාර එනවා. සුළු වගේ එනවා. ඉතින් හරිම සුන්දරයි. මේ වගේ තැනකට ඔබලා ඉන්න හරිම කලංක. හරිම පිටකම ගන්න. මේ වගේ තැනකට එනකොට හරිම පරිස්සම දෙන්න ඔබලා. ඊයල්ලට පොට්ටක් ඉස්සෙල්ලට වැඩි වතුර පොට්ටක් වැඩි වුණා. හරිම අලංකාරාත්මකව. ඉතින් උදේ විත් ට්‍රැවල් එකකින් සුන්දර වීඩියෝ එකක් අද ඔබලාට ගෙනාවා. වීඩියෝ එකේ අනුභවය ඇති. ඉතින් මේ වගේ තවත් බොහෝ සුන්දර දේවල් උදේ විත් ට්‍රැවල් එකකින් අපි රැගෙන එනවා. ඉතින් මේ මගේ වීඩියෝ වල මොනවා හරි අනුපාත තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් උදේ විත් ට්‍රැවල් විසින් අදට ඔබෙන් සමුගන්නවා ඊළඟ වීඩියෝ එක මීට වඩා හොඳ වීඩියෝ එකක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙන්න. අදට 2 විලියල්ලෙන් සමුගන්නවා. ඔබලාට ජය.